ඉතින් කොහොමද? ඉතින් මම අදත් මගේ ඩයට් ව්ලොග් එක අරගෙන ආවා. තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ. ඉතින් උදේම මම කොළගන් දෙකක් තමයි බිව්වේ උදේ කෑම වේලට. ඊට පස්සේ කුරුම්බා බිව්වා. මම දවල්ට කෑවේ ඕට්ස් රොටි. රොටියක් එක්ක බිත්තර ඔම්ලට් එකකුත් එක්ක තමයි කෑවේ. රෑට කෑම කෑවේ නෑ, ස්කිප් කළා මම. ඊට පස්සේ හතරවෙනි දවසේ උදේ පාන්දර උණු වතුර එකක් බිව්වා. ඊට පස්සේ මම අද උදේත් කොළ කැඳ එකක් බීලා තමයි උදේ කෑම එක ගත්තේ, කොළ කැඳ එකක්. ඊට පස්සේ මම දවල්ට මෙන්න මේවා තමයි ගත්තේ. බත් ග්‍රෑම් 100ක් එක්ක ගොඩක් කොළ එක්ක බිත්තරේකුයි දඹල මාළුවකුයි කලටි පොල් මාළුවකුයි කෑවේ. ඉතින් මම රෑටත් කෑවේ නෑ, අද ස්කිප් කළා. ඉතින් මෙන්න මේකෙන් තමයි මම බත් ග්‍රෑම් 100 මැනලා ගන්න. මේක කාලේ කෝප් එක. ඉතින් බත් එතකොට කෝප භාගයක් තමයි මේකෙන් දෙකක් දා ගන්නවා. කෝප භාගයක් තමයි මං වේලකට කන්නේ. ඉතින් ඊට පස්සේ මං සුපුරුදු පරිදි මගේ ජර්නල් බුක් එක අප්ඩේට් කරා. ඉතින් මේ දවස් ටිකේ වර්කවුට් එක කරේ නැහැ. මොකද මං අසනීපෙන් ඉන්න නිසා පොඩ්ඩක් උන්න වගේ ඇඟට අමාරුයි. ඒ නිසා මේ දවස් ටිකේ වර්කවුට් එක කරේ නැහැ. ඉතින් පොඩ්ඩක් අසනීප ගතිය අඩු වුණාම වර්කවුට් එක කරනවා. ඉතින් මේ සතියේ අන්තිමට මං ඉදිරියට මෙෂර්මන්ට් එකත් බලනවා. කොච්චර ප්‍රමාණය මගේ ඇඟ අඩු වෙලාද කියලා. බර බලන්නේ මාසේ අන්තිමට. මාසෙට එකපාරක් තමයි මම weight එක බලන්න හිතාගෙන හැම වෙලෙම බලන්නේ නැහැ. එතකොට අර අගයක් නැහැ කියනවනේ. ඉතින් ඒ නිසා බර බලන්නේ මාසේ අන්තිමට. ඉතින් මම මේක හැමදාම මම අප්ඩේට් කරනවා. එතකොට මම මේක අප්ඩේට් කරන්න ඕනි නිසා ඩයට් කරන වෙලාවක් තියෙනවා. ඒ නිසා මට මේක ලොකු මොටිවේෂන් එකක් මට. ඉතින් මම දැන් එක දිගට දවස් 4ක් මගේ ඩයට් එක කරගෙන ගියා. ඉතින් මම මේ දවස් දෙකේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේත් මම ෂුගර් ගත්තේ නැහැ. ඉතින් ඒක ලොකු මගේ ඇචීව්මන්ට් එකක්. ඊට පස්සේ මම වතුර ලීටර් 2ක් අනිවාර්යෙන් බිව්වා. ඉතින් මේ දවස් ටික රෙස්ට් ඩේ නිසා මම තැඹිලි පාටි මේ වගේ මාක් කරගෙන යනවා. ඉතින් මම හැමදාම බ්ලොග් එක අනිවාර්යෙන් අරගෙන එනවා. ඉතින් ඔයාලත් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න.